සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. මේ ඉන්නේ අපේ යකඩ යකා. මෙන්න මෙයා හින්දා තමයි අපි තක්කාලි වගාවේ වැඩ ටික ලේසියෙන්ම කරගත්තේ. අද අපිට කරන්න තියෙන්නේ පෝර දාන්නයි තක්කාලි පැලවලට පස් ටික අල්ලගන්නයි. පැල ටිකට පස් අල්ලනකොට අපි ඉස්සර වෙලාම කරන්නේ පේලි අතර රොටරි කරගන්න එක. එතකොට අපිට ලේසියෙන්ම පේලියේ දෙපැත්තට පස් ටික අල්ලගන්න පුළුවන් වෙනවා. මේ තියෙන්නේ රොටරි කරපු පේලියක්. මට රොටරි කරන වෙලාවේ වීඩියෝ එකක් නම් ගන්න බැරි වුණා. පහුගිය දවස් ටිකේ හොඳටම වැහැපු නිසා අපිට පිළිවෙලට වැඩ ටික කරගන්න බැරි වුණා. නැත්තම් මේ පැල චූටි කාලෙදි තමයි අපි පස් ටික අල්ලගන්නේ. රොටරි කරලා ඉවරුණාට පස්සේ ඊළඟට තියෙන්නේ මේ විදියට පෝර දාගන්න එක. මේ අපි දාලා තියෙන්නේ නිල් කැටයි යාරමිලා කම්ප්ලෙක්ස් පෝර එකට අමතරව යාරමිලා ටාගට් එකක් දාලා තියෙනවා. මොකද දැන් පළදාව හට ගන්න නිසා. මේ විදියට පොහොර ටික දමලා දෙපැත්තට පස් ටික ඇද ගන්න ඕන. එතකොට මැද කාණුවක් වගේ තමයි හැදෙන්නේ. තව දෙයක් තමයි අපි මේ තක්කාලි පේලි දෙකක් අතර පරතරය තියලා තියෙන්නේ අඩි 4ක්. නැත්තම් අඩි 3ටත් හිටව ගන්න පුළුවන්. මේ විදියට පස් ඇල්ලුව කියලා තක්කාලි ගස්වලට කිසිම හානියක් වෙන්නේ නැහැ. මොකද තක්කාලි ගහේ කඳෙනුත් මුල් ඇදෙන හින්දා. අපි දැනට අවුරුදු 6ක් තිස්සේ ඉඳන් තමයි තක්කාලි වගාව කරන්නේ. හැමදාම ඉතින් මේ දේවල් තමයි අපි අනුගමනය කරේ. අර ඈතින් තියෙන්නේ අපේ පොඩි පැල ටික. ඒකත් රොටරි කරලා තියෙන්නේ. ඔන්න ඒකට නම් ලේසියෙන්ම පස් ටික අල්ලගන්න පුළුවන්. කට්ටිය ඉතින් දැන් හොඳටම වැඩ. මොකද දවස් 2-3ක නිවාඩුවක් තමයි අපිට දීලා තියෙන්නේ. කොයි වෙලාවෙ වහීද කියන්න දන්නේ නැහැ. වැඩ ටික ඉවරුනාම ඔන්න ඔය විදියට තමයි තියෙන්නේ. දැන් නම් පිළිවෙල. දැන් ඔයාලට පේනවා ඇති මැදින් කාණුවක් වගේ තමයි තියෙන්නේ. මේක අපි වතුර වලින් පුරව ගන්න ඕන. එතකොට දෙපැත්තේ ගස් වලට පුළුවන් හොඳින් වතුර ටික උරා ගන්න. කියනකොටම වතුර ටිකක් එනවනේ. මේ වතුර එන්නේ කිරිඳොයේ. අපි කිරිඳොය කිට්ටුව ඉන්න නිසා ගොවිතැන් වැඩ කටයුතු කරගන්න අපිට හරිම ලේසියි. ඔන්න ඔය විදියට තමයි වැඩ ටික ඉවර වුණේ. වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට ගොඩාක් ස්තුතියි. ඔයාලගේ අදහසත් කියාගෙනම යන්න.